ෆේක් ප්‍රොඩක්ට්ස් අඳුනගන්නේ කොහොමද? ෆේක් ප්‍රොඩක්ට්ස් ඇයි මෙච්චර තියෙන්නේ? අපි අද පොඩක් ෆේක් ප්‍රොඩක්ට්ස් ගැන කතා කරමු. ෆේක් ප්‍රොඩක්ට්ස් ගැන ඇත්තටම එක වීඩියෝ දෙකකින් කතා කරලා ඉවර කරන්න අමාරුයි. ඒ නිසා මම ඔයගලන්ට වීඩියෝස් කීපකින් උදාහරණත් එක්ක මේ ෆේක් ප්‍රොඩක්ට්ස් කියන්නේ මොනවද? ෆේක් ප්‍රොඩක්ට්ස් කොහොමද සාමාන්‍යයෙන් අඳුනගන්නේ? ඒතකොට ෆේක් ප්‍රොඩක්ට්ස් ගත්තම අපිට වෙන අවාසි මොනවද? සහ මේ ෆේක් ප්‍රොඩක්ට්ස් කියන දෙයක් ඇයි විලඳ පොලේ තියෙන නිසා ඒකෙන් කාටද හානි වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්නම්. ඒතර මුලින්ම අපි ගමු ළඟදි මෑතක මම දැක්ක මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක ෆේක් ප්‍රොඩක්ට් එකක් සහ ඒක ෆේක්ලි කොහොමද යූස් කරන විදිහට උදාහරණයක් දක්වන වීඩියෝ එක. මේක බලන්න. කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි ඔයාලට හරියනම සොලියුෂන් එක. මේ තියෙන්නේ වේදාරණ ආයුර්වේද නිෂ්පාදන පෙළේ එන පියෝ අශ්වගන්ධ එක්ස්ට්‍රැක්ට් එකෙන් හදපු කැප්සූල් එක. මේ ප්‍රොඩක්ට් එකේ එතකොට ඒ වීඩියෝ එකේ ඔයගලන්ට පෙනුනේ මම පාවිච්චි කරන අශ්වගන්ධ හර්බල් සප්ලිමන්ට් එක නැත්නම් මේ ඩයටරි සප්ලිමන්ට් එක මේක මේ විදිහටම යොදාගෙන කරපු ඇඩ් එකක්. ඒ කියන්නේ මේක ඇත්තටම අශ්වගන්ධ ඔරිජිනල් ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් කරපු ඇඩ් එකක් යොදාගෙන වෙනත් Facebook සයිට් එකක්. මම ඔයගලන්ට මේ Facebook සයිට් එකත් දාන්නම් වීඩියෝ එකේ. ඒතර මේ Facebook සයිට් එක දැක්කම ඔයගලන්ට පේනවා ගොඩාක් වෙන වෙන අශ්වගන්ධ ප්‍රොඩක්ට්ස් වල ප්‍රොඩක්ට්ස් ෆේක්ලි ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ මේ තියෙන බොක්ස් එක වෙනම print කරනවා ඊට පස්සේ ලේබල්ස් වෙනම print කරනවා ඊට පස්සේ ලේබල් එක ඒගොල්ලන්ගේ වෙන ෆේක් ප්‍රොඩක්ට් එක ගහලා ඒගොල්ලොන්ගේ ලෙවල් එකකින් ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩියුස් කරලා ඕගොල්ලන්ට සප්ලිමන්ට් එක විදිහට විකුණන එක. මොකද මේකෙන් වෙන හානිය එකක් තමයි ඔත්නටික් ප්‍රොඩක්ට් එකක්. දැන් මේ විදාරණ FB page එක මම ඔයගලන්ට දාන්නම්. ඒතකොට මේ page එක දැක්කම ඔයගලන්ට පේනවා මේ page එකේ followers ගාන වැඩි, reviews ගාන වැඩි, හොඳ reviews ගොඩක් තියෙනවා සහ ඒගොල්ලෝ ඒක FDA approved එකක් අරන් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ මම ඔයගලන්ට කලින් ඉදිරිපත් කරපු videos වල වගේම heavy metals වලට ඒක ටෙස්ට් කරලා තියෙනවා. එතකොට මම ඔයගලන්ට කෙටියෙන් කීපයක් තමයි කිව්වේ. ඒතකොට මේ කිසි දෙයක් මේ ෆේක් ප්‍රොඩක්ට් එකේ සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහරක් වෙලාවට ඇත්තටම අශ්වගන්ධ ප්‍රොඩක්ට් එක දෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඒකට වෙන මොනවා හරි කලවම් කරලා ෆිලර්ස් දාලා ප්‍රොඩක්ට් එකක් දෙනවා වෙන්න පුළුවන්. අපි හිතමුකෝ අශ්වගන්ධම තමයි කියලා. ඒත් ඒගොල්ලන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අශ්වගන්ධ ප්ලාන්ට් එක අරගෙන ඒකේ ඒ කුඩු කිරීමක් හෝ මොනවා හරි දෙයක් සිද්ධ කරලා කැප්සියුල්ස් වලට දාලා ඔයගොල්ලන්ට විකුණන එක. නමුත් ඔයගොල්ලෝ අර ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම අඩු ප්‍රයිස් එකකට තියනවා කියලා හිතාගෙන ගන්නවා අන්තිමේදී සල්ලි අපරාධ වෙනවා. මේකෙන් වෙන පුළුවන් හානි දෙකක් තමයි සල්ලි විතරක් නෙමෙයි ඔයගලගේ හෙල්ත් එකටත් ලොකු ඉෂුව එකක් තියෙනවා. මොකක්ද හෙල්ත් එකට එන ඉෂුව එක? දැන් මේ ප්‍රොඩක්ට් එකේ හෙවි මෙටල්ස් චෙක් කරලා තමයි තියෙන්නේ. එතකොට හෙවි මෙටල්ස් චෙක් කරාම ඒවා ඔයගලන් ඇඟ ඇතුලේ එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා මේගොල්ලෝ අවශ්‍ය පරිදි නියාමනය කරලා තියෙන නිසා. එතකොට අර වගේ එහෙම එකක් නැහැ. කෙලින්ම මුලා අරගෙන කුඩු කරලා දෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ දාන ෆිලර්ස් වලට දාන අහිතකර දේවල් ඔයගලන්ගේ සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. වෙන මොනවා හරි හර්බ් එකක් දානවා වෙන්න පුළුවන්. ඒ හර්බ් එක සමහරට ඇලර්ජි වෙන්න පුළුවන්. සමහර අයට වෙනත් ගැටලු සාගත දෙයක් වෙන්න පුළුවන්. කොහොමත් නොදන්න දෙයක් එකට දාගන්න එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ඒගොල්ලන්ගේ ඩෝස් එක. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් හොඳ ඇත්ලීට් කෙනෙක් නම් බජට් එකට යන කෙනෙක් නම් ඕගොල්ලෝ එතනින් මේ ප්‍රොඩක්ට් එකම ගන්නවා කියලා හිතාගෙන ගත්තට ඇත්තටම ඕගොල්ලන්ට අවශ්‍ය ඩෝසස් නොලැබෙන්න පුළුවන්. නැත්නම් සමහරට ඩෝස් එක වැඩියෙන් ලැබෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් මෙන්න මේ වගේ ගැටලු මග හරවා ගන්න ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් හඳුනගන්නේ. එකක් තමයි ඔයගොල්ලන්ට ඔන්ලයින් මේ වගේ දැන් උදාහරණයක් විදිහට මම මේකම ගන්නම්. මේ ප්‍රොඩක්ට් එක ගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් වෙබ්සයිට් එකෙන්ම ඕඩර් කරන්න. ඒගොල්ලන්ගේ ඔරිජිනල් වෙබ්සයිට් එකෙන්ම ඕඩර් කරන්න. මොකද වෙබ්සයිට් පවා දැන් වෙද්දි හදලා තියෙනවා, පේජස් පවා හදලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් ටිකක් පහළ පෝස්ට් චෙක් කරලා රිවිව්ස් බලලා ඒකට ඇවිල්ලා තියෙන රිවිව්ස් ප්‍රමාණය ඇනොනිමස් රිවිව්ස්ද තියෙන්නේ නැත්නම් නාමික කට්ටියද රිවිව් කරලා තියෙන්නේ. ඊට පස්සේ කලින් ගත්තු කට්ටියන්ගේ ඔපිනියන්ස් බලලා එකෙන් තීරණයක් ගන්න. ඊට අමතරව ඔයගලන්ට කරන්න පුළුවන් අනිත් දේ තමයි ඔයගලන්ට පුළුවන් මේ වගේ කියන්නේ මේගොල්ලන්ගේ ඇසුරුමේ තියෙන ස්පෙસિෆික් දේවල් චෙක් කරන්න. උදාහරණයක් විදිහට ඔයගලන්ට පේනවා මෙතන QR code එකක් තියෙනවා. ඊට පස්සේ batch code එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ details ටික දාලා තියෙනවා. manufacturing date and expiry date එක දාලා තියෙනවා. ඊට පස්සේ drug manufacturing center registration number එක මෙතන දාලා තියෙනවා. ඒ වගේ දේවල් බලන්න. ඊට පස්සේ ගොඩක්ම වේ ප්‍රෝටීන්ස් වල වගේ මේ ප්‍රොඩක්ට් ලේබල් එකේ සමහරක් පොඩි වෙනස්කම් තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ බලලා හොයා ගන්න පුළුවන්. නමුත් මම ඉස්සරහට ඒවා ගැනත් වීඩියෝස් කියන්නම්. විශේෂයෙන්ම හොඳ බ්‍රෑන්ඩ්ස් වල. ඒ කියන්නේ Gold Standard Whey Protein, Nitrotech Whey Protein, Applied Nutrition, ඊට පස්සේ ISO 100, ඊට පස්සේ මේ වෙද්දි නම් Pro Science, Monster Labs, ඊට පස්සේ
රශයන් බයා ඉනාම ඔයගේ බ්‍රන්සලට ඔයගේ ෆෙක් පටස් ගොඩක් ඇවිල්ල තියෙන මේ ෆෙක් පටස් කියනකතෙන් ගොඩාක්ම එනවා මගොලන්ට ඒවා වීඩියෝස් එක කොම දේවා හදන්නේ ඒවා හදන කට්ටිය කොම දේවා දාන්න සහ ඒවා ගැනීම ගොලන්ට ඇතිවන හානි සම්බන්ධ ස්රට අනිවර විඩියක් ගන්න දැනට මේක ඔළුවට ගන්න ඔයගොල්ල වියදන් කරන මුදල ඔගොල් වියදන් කරන්න යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න ඒක හොඳ ඔතෙන්ටික් ප්‍රඩක්් එක්කට විතරක් දාන්න එම නැත්තම් ඊට වඩා ඔගොල්ලු නැචුරල් දේකට ඒක වියදන් කරන එක හොඳයි කියෙනකතා මගේ අදහස ඔගොල්ලෝ කියන්න අර රුපියල් 1000 500 ලාභතියාගෙන අඩුවට ගන්න ගිහිල්ල අන්තිමේදී කිසිම වැඩක් නැති ප්ලැසිබෝ ගත්තමයි ගන්න ඊට වඩා හොඳයි එක මාසයක් නොගෙන ඉඳලා ඊළඟ මාස සල්ලිකතු කරලා හරි ඒ මාසය හරි හරිදේ ගන්න එක ට අරමාසෙදී ඕලන්ට පුළන් වෙන දෙකින් එක යම්කිසි ලෙවල් එක කව කරගන්න නොදන්න දෙයක් එකට දාන්නට වඩා. Thank you.